මෙඩිකල් ෆැකල්ටි එක ඇතුළට ආවට පස්සේ ඔයාලට මුහුණ දෙන්න තියෙන එක්සෑම්ස් මොනවද කියන එක ගැන. ඉතින් ඔයාලා වෙනකොට A levels කරලා මෙඩිසින් සිලෙක්ට් වෙලා ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් තාම A levels කරන ගමන් ඉන්න මෙඩිසින් ඉන්න ආසාවෙන් ඉන්න කෙනෙක් නම් එහෙමත් නැත්නම් මේ වෙනකොටත් මෙඩිකල් ෆැකල්ටි එකක් ඇතුළේ ඉන්න ඒ වුණාට තාම මේ එක්සෑම් ගැන හරිය අවබෝධයක් නැති කෙනෙක් නම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක වැදගත් වෙයි කියලා. මුලින්ම කියන්න ඕනේ මම ජාප්නා මෙඩිකල් ෆැකල්ටි එකේ. ඒතර මම හොඳටම දන්නේ අපේ ෆැකල්ටි එකේ කොහොමද එක්සෑම්ස් යන්නේ කියන එක ගැන. ඒ වගේම අනිත් ෆැකල්ටි වලත් ලොකු වෙනසක් නැහැ. පොඩි වෙනස් වීම් ඇති. මුලින්ම අපි ෆැකල්ටි එකට ගිය ගමන්ම අනිත් හැම ඩිග්‍රී එකකම වගේම අපිට තියෙනවා ඉන්ට්‍රොඩක්ටරි පීරියඩ් එකක්. අපිට නම් ඒක තිබ්බේ සති දෙකක් වගේ. ඊට පස්සේ සති දෙක ඉවරනාට පස්සේ තමයි අපිට ඇකඩමික්ස් පටන් ගත්තේ. එතකොට මුලින්ම ෆස්ට් ඉයර් එකේදී තියෙනවා සබ්ජෙක්ට් තුනක්. ඇනටොමි, ෆිසියොලොජි, බයෝකෙමිස්ට්‍රි කියලා. මේ සබ්ජෙක්ට් තුනෙන් අපිට පොඩි කාලේ තිබුණානේ ටර්ම්ස් ඒ වගේම කැම්පස් ආවට පස්සෙත් ඔයාලට එක්ක සෙමෙස්ටර්ස් තියෙනවා නැත්නම් ටර්ම්ස් තියෙනවා. මේ හැම ටර්ම් එකක්ම ඉවර වෙනකොට අර පොඩි කාලේ තිබ්බ ටර්ම් ටෙස්ට් වගේ ඉන් කෝස් එක්සෑම් තියෙනවා. එහෙම නැත්නම් සමහර ෆැකල්ටි වල එකට CAT 1, CAT 2, CAT 3 කියලා හැම තියෙනවා. අපේ තිබෙන නම් ඉන් කෝස් කියලා. අපේ ෆැකල්ටි එකේ නම් සාමාන්‍යයෙන් සති 9න් 9ට මේ විදිහට ටර්ම්ස් ඉවර වෙලා ඊට පස්සේ ඉන් කෝස් ඇසස්මන්ට් එකක් තිබුණා. ඊට පස්සේ අවුරුදු එකමාරක් විතර ගියාට පස්සේ තමයි ලොකු එක්සෑම් එකක් තියෙන්නේ. ඒකට කියනවා second MBBS එක්සෑම් එක කියලා. මේක තියෙන්නේ second year එකේ මැද වගේ. එතකොට මේක බැරි එක්සෑම් එකක්. මේකෙදී අර anatomy, physiology, biochemistry කියන සබ්ජෙක්ට් තුනෙන් තමයි එක්සෑම් එක තියෙන්නේ. ඉන් කෝස් එක්සෑම් වලට ගන්න ඕන ලකුණු ගැන කතා කරොත් සාමාන්‍යයෙන් ලකුණු 50ට වඩා තමයි ගන්න ඕනේ. දැන් ඉන්ජිනියරින්, සයන්ස් වගේ ඩිග්‍රී වල ඔයාලා දැකලා තියෙනවා ඔයාලගේ යාළුවන්ට තියෙන රිසල්ට් A+, B, ඔය B+, B- ඒ වගේ රිසල්ට්නේ. අපිට එහෙම නෙමෙයි අපිට කෙලින්ම දෙන්නේ ලකුණුමයි. එතකොට 50ට වැඩි නම් තමයි පාස්, 50ට අඩු නම් රිපීට්. හැබැයි ඉන් කෝස් වලදී අපිව ලකුණු අඩු වුණා කියලා රිපීට් කරන්නේ නැහැ. අපිට ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි අපි ගන්න ලකුණු වලින් පර්සන්ටේජ් එකක් අපේ බැරියර් එක්සෑම් එකට එකතු වෙනවා. ඒතර බැරියර් එක්සෑම් එක තියෙන්නේ සෙකන්ඩ් ඉයර් එකේදී. ඒ කියන්නේ කැම්පස් පටන් අරගෙන අවුරුදු එකමාරක් විතර ගියාට පස්සේ සෙකන්ඩ් ඉයර් එකේ මැදදී වගේ තමයි second MBBS කියන පළවෙනි බැරියර් එක්සෑම් එක තියෙන්නේ. මේක ඇත්තටම ගොඩක් අමාරුයි. මේකේ ඇත්තටම එක්සෑම් දෙකක් තියෙනවා. ප්‍රොපර් එක්සෑම් තියෙනවා. ඒකෙන් රිපීට් වෙන කට්ටියට රිපීට් එක්සෑම් කියලා එකක් තියෙනවා. එතකොට ප්‍රොපර් එක්සෑම් එකෙන් මාස එකමාරකට විතර පස්සේ තමයි රිපීට් එක්සෑම් එක තියෙන්නේ. රිපීට් එක්සෑම් එකනොත් රිපීට් වුණොත් එහෙම බැච් මිස් වෙනවා. ඒ කියන්නේ ඔයාලට ඉගෙන ගන්න වෙන්නේ ඔයාලට පල්ලෙහා ජූනියර් බැච් එකත් එක්ක තමයි ඊටු අවුරුදු කිහිපය. මේ සබ්ජෙක්ට් තුනම පාස් වුණාට පස්සේ ඊළඟට පොඩි නිවාඩුවකින් පස්සේ පොඩි නෙමෙයි මේක සමහර ෆැකල්ටි වල මාස දෙකක් තුනක් වගේ තියෙනවා. ඊට පස්සේ ඔයාලව යන්නේ තර්ඩ් ඉයර් එකට. තර්ඩ් ඉයර් එකේ තමයි ක්ලිනිකල්ස් පටන් ගන්න. ඒ කියන්නේ හොස්පිටල් යන පටන් ගන්න තර්ඩ් ඉයර් එකේදී. මෙතනදී ඔයාලා උදේ 8 ඉඳන් 12 වෙනකන් හොස්පිටල් එකේ කන්සල්ටන්ට් කෙනෙක් යටතේ ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ එකමාර විතර ඉඳලා 5 වෙනකන් ෆැකල්ටි එකේ ලෙක්චර්ස් වලට ඉන්න ඕනේ. මෙතනදී තියෙනවා දැන් අපි අර ඇනටොමි, ෆිසියොලොජි, බයෝකෙමිස්ට්‍රි කියලා කියන්නේ ඒවට කියනවා ප්‍රී ක්ලිනිකල්ස් කියලා. ඒ කියන්නේ ක්ලිනිකල්ස් වලට කරින් තියෙන සබ්ජෙක්ට්. ඊට පස්සේ ක්ලිනිකල්ස් එක යන ඒවාට කියන්නේ පැරා ක්ලිනිකල් කියලා. පැරා ක්ලිනිකල් සබ්ජෙක්ට් 6ක් තියෙනවා. මයික්‍රෝබයොලොජි, පැරසිටොලොජි, ෆොරෙන්සික්, පැතොලොජි, ෆාමකොලොජි, කමියුනිටි මෙඩිසින් කියලා. ඒතර මේවා උගන්වන්නේ හොස්පිටල් ගිහිල්ලා ඇවිල්ලා දහවල් කාලේදී. හොස්පිටල් එකේදී අපි එක එක අපොයින්ට්මන්ට් දෙනවා අපිට කරන්න. මම මතක ටිකක් කියන්නම්. මෙඩිසින්, සර්ජරි, ජිනනොප්ස්, ඒ කියන්නේ ප්‍රසවහන ආයුර්වේදී කියන එක. ඊට පස්සේ පීඩියාට්‍රික් ළමා රෝග, ඕතෝපෙඩික් කියන්නේ ඔය ඇක්සිඩන්ට් වුණාට පස්සේ අතපය කැඩුනහම වගේ, ඔප්තැල්මොලොජි ඒ වගේ අපිව එක එක අපොයින්ට්මන්ට් තියෙනවා.
ඒ අපොයින්ට්මන්ට් වලදී අපිව කන්සල්ටන්ට් කෙනෙක් යටතේ අපි ඒත් එක්ක වෝඩ් රවුන්ඩ් ගිහිල්ලා ඒ අදාළ වෝඩ් එකේ ඉන්න පේෂන්ට්ස්ලාගේ හිස්ටරි අරගෙන එහෙම ඉගෙන ගන්න තමයි තියෙන්නේ. එතකොට ඒ කාලේ ඒ කන්සල්ටන්ට්ගේ කැමැත්ත මත එයා තියෙන එක්සෑම්ස් තියෙනවා. එහෙම නැතුව විශේෂ ක්ලිනිකල්ස් වලට සම්බන්ධ එක්සෑම් නම් නැතිම තරම්. එතකොට පැරා ක්ලිනිකල් වලදී අපේ සෙකන්ඩ් MBBS එක ඉවර වෙලා සමහර ෆැකල්ටි වලට අවුරුද්දක් ගියාට පස්සේ සමහර ෆැකල්ටි වලට අවුරුදු දෙකක් එකහමාරක් ගියාට පස්සේ වගේ ඊළඟ එක්සෑම් එක තියෙනවා. ඒකට අපේ ෆැකල්ටි එක නම් කියන්නේ 3rd MBBS කියලා. එතකොට අපේ 3rd MBBS එකේ part 1 part 2 කියලා දෙකක් තියෙනවා. ඒක ෆැකල්ටි එකෙන් ෆැකල්ටි එකට වෙනස් වෙනවා. ඒ කියන්නේ සමහර ෆැකල්ටි වල part 1 එකේදී කරන සබ්ජෙක්ට් වෙනස්, සමහර ඒවා වෙනස් ඒ වගේ. එතකොට ඒකෙදි කොහොම හරි අන්තිම වෙනකොට 4th year ඉවර වෙනකොට අර පැරා ක්ලිනිකල් වල තියෙන සබ්ජෙක්ට් 6ම මේ ඉවර කරනවා. ඊට පස්සේ එතනින් පාස් වුණොතින් විතරයි අපිට ෆයිනල් ඉයර් එකට යන්න පුළුවන් වෙන්නේ. ඒකතර සෙකන්ඩ් MBBS එකේ වගේම ප්‍රොපර් එක්සෑම් එකක් සහ රිපීට් එක්සෑම් එකක් කියලා තියෙනවා. රිපීට් එක රිපීට් වුණොතින් එතනදිත් බැච් මිස් වෙලා ජුනියර් බැච් එකත් එක්ක තමයි යන්න වෙන්නේ. අතට පාස් වුණාට පස්සේ යන්නේ ෆයිනල් ඉයර් එකට. ෆයිනල් ඉයර් කියලා කියන්නේ ඉතින් අමාරුම ඉයර් එකනේ. ඒකෙදී ෆැකල්ටි එකේ ලෙක්චර්ස් කියලා දෙයක් නැහැ. තනිකරම හොස්පිටල් එකේ තමයි ඉන්න තියෙන්නේ. උදේ ඉඳන්ම හවස වෙනකම් සමහරවිට රෑ වෙනකම් පාන්දර වෙනකම් උනත් ඉන්න පුළුවන්. එතකොට ෆයිනල් ඉයර් එකේදී තියෙන එක්සෑම් ගත්තාම ෆයිනල් ඉයර් එකේදී ප්‍රධාන විෂයන් 5ක් තමයි උගන්වන්නේ. ෆයිනල් ඉයර් කියලා කියන්නේ මාස 10ක කාලයක් තමයි උගන්වන්නේ. ප්‍රධාන විෂයන් 5ක් තියෙනවා. මෙඩිසින්, සර්ජරි, ජිනෑනොප්ස්, පීඩියාට්‍රික්ස් සහ සයිකියාට්‍රික්. මේ සබ්ජෙක්ට් පහේදී ඒ උගන්වන අතරතුරේදී එක ඇසෙස්මන්ට් තියෙනවා. එහෙම නැතුව අර ලොකු බැරි එක්සෑම් එකක් කියලා තියෙන්නේ ෆයිනල් එක්සෑම් එක. ඒතර ෆයිනල් එක්සෑම් එකේදී ක්ලිනිකල්ස් වලින් ක්ලිනිකල් එක්සෑම් එකේ අර සබ්ජෙක්ට් 5ට තියෙනවා. ඒ කියන්නේ දැන් අපි මෙඩිසින් ගත්තොත් මෙඩිසින් වල ලොන් කේස්, ෂෝට් කේස් කියලා එක්සෑම්, සර්ජරි වල ෂෝට් කේස්, ලොන් කේස් කියලා එක්සෑම් එහෙම තියෙනවා. එතකොට ලොන් කේස් ගත්තොත් ලොන් කේස් එකේදී ගන්න තියෙන්නේ අපි පේෂන්ට් කෙනෙක්ව තෝරගෙන එයාගේ හිස්ටරි එක ඇසුරෙන් අපි ඒක හොඳට අධ්‍යයනය කරලා අපි එක්සැමිනේෂන් කරලා එක්සැමිනේෂන් පැනල් එකක් තියෙනවා. ඒ පැනල් එකේදී එයාලා අපෙන් අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. ඒතර ෂෝට් කේස් වලදී ගන්නේ එක්සැමින ඉස්සරහා අපි එක්සැමිනේෂන් කරලා පෙන්නන්න ඕනේ. එතකොට එයාලා අපිට ලකුණු දෙනවා. එතකොට මේ ලකුණුයි ඊට අමතරව මුළු ලංකාවටම රිටන් පේපර් එකක් දෙනවා. අර සබ්ජෙක්ට් පහෙන්ම තමයි එකක් දෙන්නේ. ඒතකොට MCQ එකකුයි essay එකකුයි. මෙතනදීත් ලකුණු 50ට වඩා ගත්තොතින් තමයි පාස් වෙන්නේ. ඊට වඩා අඩු නැතිනම් රිපීට් වෙනවා. ඒතකොට ඒකත් රිපීට් එක්සෑම් එකක් තියෙනවා. ඒ මාස 3කින් වගේ. අර මුළු ලංකාවටම තියෙන පේපර් එකක් මේකේ. එතකොට මේකෙදී MCQ පේපර් එකකින් 70%කින් සහ අර ක්ලිනිකල් වලදී ලොන් කේස්, ෂෝට් කේස් වගේ ඒ වගේ දේවල් වලින් හම්බෙච්ච ලකුණු වලින් 30%ක් අරගෙන මුළු ලංකාවෙම ලිස්ට් එකක් හදනවා. ඒකට කියනවා මෙරිට් ලිස්ට් කියලා. මේ ලිස්ට් එක ගොඩක් වැදගත්. මොකද මේක තමයි ડોක්ටර් කෙනෙක්ට මුළු ජීවිත කාලෙම බලපාන එයාගේ රෑන්ක් එක හැදෙන්නේ. කියන්නේ අපි මුලින්ම ඉන්ටර්න් ඉල්ලද්දි දැන් ඔයාලට ඔයාලගේ රෑන්ක් එක අනුව කැම්පස් තෝරලා දෙන්නේ. අන්න ඒ වගේ ඔයාලා ඉන්ටර්න් වලට ඔයාලා කැමති හොස්පිටල් එකේ ඉල්ලනකොටත් මේ මෙරිට් ලිස්ට් එකේ පිළිවෙලට තමයි ඔයාලට හොස්පිටල් එක හම්බෙන්නේ. ඒ වගේම ඊට පස්සේ ඔයාලා ඉන්ටර්න් ඉවර වෙලා ඊට පස්සේ හොස්පිටල් එකකින් හොස්පිටල් එකට මාරු වෙනකොට ඔයාලට මේ රෑන්ක් එකේ පිළිවෙලට තමයි ඔයාලා කැමති හොස්පිටල් එක හම්බෙන්නේ. ඒකින්ද මේ රෑන්ක් එක කියන එක, ඒ කියන්නේ මෙරිට් ලිස්ට් එක කියන රෑන්ක් එක කියන එක ගොඩක් වැදගත් රෑන්ක් එකක්. මට කියන්න මතක වුණා සෙකන්ඩ් MBBS වල තියෙනවා එක්සෑම් එකේ රිටන් පේපර් එක විතරක් නෙමෙයි තියෙන්නේ. වයිවා තියෙනවා, ඔස්පි තියෙනවා, අය හිස්ටෝ වල ඔස්පි කියලා જાතියක් තියෙනවා. වයිවා නම් මම හිතනවා ඔයාලා අහලා ඇති. වයිවා කියලා කියන්නේ අපි
පාඩම් කරන් ගියාට පස්සේ අපේ වයිවා පැනල් එකේ ලෙක්චරර්ස්ලා කන්සල්ටන්ට්ලා එහෙම ඉන්නවා. යාලා අපෙන් ප්‍රශ්න අහනවා. අපි තනි තනියෙන් ගන්නෙ. අපි යාලා ඉස්සරහා මේ ප්‍රශ්නට උත්තර දෙන්නවා. ඒතකොට යාලා අපිට ලකුණු දෙනවා. එතකොට ඔස්පි කියලා කියන්නේ හිතනවා ඇනටොමි වලයි ෆිසියොලොජි වලයි ස්ටේෂන් 20ක් විතර තියෙනවා. අපේ ස්ටේෂන් එකකින් ස්ටේෂන් එකට ගිහිල්ලා කොලේක එතන අහලා තියෙන ප්‍රශ්නට උත්තරේ ලියන්න ඕනේ. එක ස්ටේෂන් එකේ ඉන්න පුළුවන් විනාඩි 2යි බෙල් එකක් රින් වෙනවා. එතකොට අපි එහා ස්ටේෂන් එකට පැන පැන එහෙම යනවා. ඇනටොමි වල හිස්ටොලොජි කියලා පාර්ට් එකක් තියෙනවා. ඒකේ උගන්වන්නේ හිස්ටොලොජි කියලා කියන්නේ ඔය සෛල පටක වගේ දේවල් අන්වීක්ෂයෙන් බලන්නේ අන්න ඒක. එතකොට හිස්ටොලොජි වල ඔස්පි කියන එකේදී අපිට ස්ක්‍රීන් එකක දානවා එක එක ස්ලයිඩ් වල ෆොටෝ. අපි ඒක හරියටම මොකේද කියලා අඳුර ගන්නවා. අන්න ඒ වගේ රිටන් එක්සෑම් විතරක් නෙමෙයි තියෙන්නේ මේ එක්සෑම් වලදී. ඒ වගේ අමතර දේවලුත් තියෙනවා. ඉතින් මේවා තමයි මෙඩිසින් ආවට පස්සේ ඔයාලට මුණ දෙන්න දෙන එක්සෑම්. ඇත්තටම බැරියර් එක්සෑම් තියෙනවා 3ක්. ඒවා පාස් වුණේ නැත්නම් ඔයාලට ඉස්සරහට යන්න බෑ. වගේම ඒවා ගොඩක් අමාරු එක්සෑම්. ඉතින් ඔයාලා දැන් බය වෙලා තාම A level ලියන කෙනෙක් නම් හිතන්න එපා මෙඩිසින් කරන්න අමාරුයි කියලා. එහෙම එකක් නැහැ. අනිත් ඩිග්‍රීත් ඒ වගේම අමාරුයි තමයි. එහෙම කිසිම ඩිග්‍රී එකක් අපිට ලේසියෙන් දෙන්නේ නැහැ. ඔයාලගේ පැත්තවලට වල මීට වඩා වෙනස් විදිහට එක්සෑම් දෙනවා නම් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. අතට අනිතර දැනගන්න පුළුවන් නේ. එහෙනම් මම ගිහින් එන්නම්. මේ වීඩියෝ එකට කැමති අය ලයික් කරන්න. ඒ වගේම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් මාව සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා.